සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. සියලුම මාගේ දූ දරුවනේ ලාංකික පුරවැසි ලබන්නා වූ සියලුම මගේ දරුවන්ට මම මේ කියන්නේ. මං ඉස්සෙල්ලා ඊට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මස් මාංශ සියලුම හෙළේ දූ දරුවන්ට කඩවර දෙයියන්ට කම්බිලි සෝංකාරී අම්මාට වගේ ඒ පූජා තියෙනවා කට්ටිය. එලත් රහතන් වහන්සේලාම තමයි එලට දිනදී එල ඕන විදිහට සත්‍ය විදිහට සුවඳ ගන්නවා කියන්නේ මේ සබහාදාමේ සියලුම ශක්තිය තියෙනවා පුතේ. 5000 වෙනකන් බුදුදහම තියෙනවා නම් ඒ සියලු ශක්තියත් ඒ විදිහටම තියෙනවා පුතේ. සුවඳ ගන්නවා, එයාලට උදව් කරනවා, ඒ දේවල් තියෙනවා. ඒවා දෙන්න අපේ ලංකාවට වෙනත් දේවල් අඩු වෙනවා. ඒ කරගන්න බැරි වෙනවා. ඒ ශක්තිය තියෙනකන් ඒ දේවල් නවත්තන ඔය ශක්තිය අඩු වෙනවා. ඒ වගේම තමයි සෝංකාලී දේවාලේ එළුව කපන එක මොහින් සිල්ලා නැමැත්තුව මොහින් සිල්ලට වෙච්ච දේ මොහින් සිල්ලටත් හිතා ගන්න බැරි වුණා. ඉතින් ඒ බිලි පූජා තියන්නේ අසුරයන් මර්ධනය කරන අම්මා ඉන්නකන් අසුරව මර්ධනය කරන. එතකොට අසුරව රිංගනවා ඒ අම්මට ඕන තැනට ඔක්කො දුන්නාන් පස්සේ. නමුත් ඒ අම්මා ඉන්නවා අනිත් දරුවෝ නිසා ඒ අම්මා යහතින් බැල්මෙලාන තාම ඉන්නවා. ඒක එකක්. තව එකක් තමයි මේ බුද්ධ සම්බුද්ධ බුදුරුන්ගේ පව පණිවිඩත් එක්ක මං කියලා කිව්වේ සේ බුදුහාමුදුරුවෝ සිරිපතුළු වන්දනා කරන ස්ථාන මේ තියෙනවා. රසතල මහතල වගේ තල ගොඩ තියෙනවා මේ මහ පොළොව යට. ඔයාලා හිතන්න එපා ග්‍රහ 9ක් තියෙනවා කියමුකෝ අපි අහස උඩ. මේ ග්‍රහ 9 සෙනසුරු බුදු කියලා කියන ග්‍රහ 9 ඒ වගේ ග්‍රහ 9ක් යටත් තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම මම කියන්නේ නාග ලෝකයේ මාගේ සිද්ධාර්ථ ගෞතම බුදුගේ සිරිපතුල තියෙනවා. ඒක සත්‍ය. ඒක ඉතින් කැලණියේ කොහෙවත් නෙමෙයි. ඒ යට මහා සිරිපතුල් උත්‍රේ නාග මහා දොරටුවේ ප්‍රධාන ගර්භේ තැන්පත් වෙලා තියෙනවා. ඒකේ තමයි සත්තු ඉන්නවා සිරිපතුල්. ඒකට ලස්සන නෙළුම් මලක් එක වටේ ඉන්න සත්තු ටිකක්. ඒ සිරිපතුල යට ඉන්නේ බුදුහාඳුරු නියම කරා සත්තුට වෙන්නේ මේ සත්තු ඝාතනය කරන්න එපා, කන්න එපා කියලා. අරෙන් අනිත් සත්තු ඔය කුකුල්ලු, මාළු හැම එකම ඔයාලා අහලා ඇති හලහල කරනවා කියලා ඔය අල්ලාහ දෙවියන්ගේ. එතකොට දෙවියන්ට පූජා කරනවා කියනවා. ඒත් ඒකට කියනවා සත්‍යය කන්න එපා කියලා. ඒ වගේම දේවාල වුණත් අපේ දේවාලයේ දරුවෝ සිංහල මේ පාරම්පරික දරුවෝ කුකුල්ලෙක් වුණත් නිකන් යාලා දෙන්නේ දෙවියන්ට කියලා ඒ බාර කරලා කුකුලා මේ කුකුලට යන උස්ම රැළ මෝෂය දෙන්න එපා. මනෝමය චිත්තයට මෝෂය දෙන්න එපා. දෙවියන්ට පුද කරලා තමයි දෙන්නේ. යාට මෝෂය ලැබෙනවා දෙවියෝ වෙනුවෙන් එයා බිලියනවා. ඒ සත්තාත්මීලා මනුෂ්‍යාත්මකට යන්න සුදුසුකම් ලබනවා. ඒකයි ඒකට කියන්නේ. ඒකයි මම නැත්තම් ඕකට උත්තරයක් පට බැඳෙයි. මේක පව් බුදුදහමේ පවුනේ සත්තු මරන්න එපා කියන එකට තමයි මම මේ දැන් කිව්වේ. මේ එතනින් එහා ගොඩාක් නීතිමාලාවල් තියෙනවා සත්ත්ව ඝාතන පිළිබඳ වුණා. ඉතින් ඔය අනිත් දේවල් නිර්මාණය කරලා තියෙන දේවල් මිතු කාපු දේවල් ඉතින් එයාලා වෙනුවෙන් එයාලට පූජා කරලා එයාලට කියලා සත්‍ය මුදාහැරලා දෙනවා. ඒක නිකම් මරන්නේ නැහැ. ඒක තමයි හලහල කරනවා කියනවා. ඒක Hindu ආගමේ දන්නවා. මේ මුස්ලිම් ආගමේ දන්නවා. Hindu ආගමේ දන්නවා. දන්නේ නැති නෑ. නිකන් අර බමුණෝ නිකන්ටෝ ඇරෙන්න අනිත් Hindu ආගමේ දන්නවා. එහෙනම් මට ඒක තමයි කියන්න ඕනේ. මේ ධර්මයේ තුල පවතින ධර්මයේ හරියට ඉගෙන ගන්න. සියලු දෙනා ධර්මයේ යන්න. හිතන්න එපා මේක සෙල්ලමක් කියලා මේ ලංකාවට මොන හෝ වෙනත් අදහසින් හරි ආවොත් ඒ ලංකාවට හිමි නොවෙන්න එක්ක ඒවා යටපත් කරලා අතීතේ ගොඩ ගන්න හදන්නත් එපා. අතීතේ ගොඩ ගන්නත් බෑ. ඒක විශ්වෙම දෙන පණිවිඩය. අතීතයක් අදින්න බෑ. ඒක යට යම්මන යට ගියා. ආයි උඩට ගන්න බෑ. මොකද මෙච්චර කාලෙ නිදහවරු ආවා. ඒ වගේත් එක්ක මේ විශ්ව ගොඩාක් දෙදුණුම් කාලා තියෙන්නේ. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. අපි හිතන දේ නෙවෙයි වෙන්නේ ඉස්සරහට. එහෙනම් පරිස්සමෙන් එහෙනම් සතුටින් ඉන්න මහා සම්බුදු බුදු තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මේ දීපංකර මහා කලියුගයේ පවතිනා සම්මා සම්බුද්ධ තිලෝගුරු දීපංකර මහා නාථ පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. නමෝ බුද්ධාය.